මේ වගේ ගොඩක් වීඩියෝ මම දානවා පුතේ. ඔයාලට subscribe කරලා තියාගන්න channel එක, like කරලා share කරන්න අමතක කරන්න එපා පුතේ. මේක පුතේ maths revision class එකක් නිසා මම වැඩි විස්තර කියාගෙන යන්නේ නැහැ. ගණන් ටික හදාගෙන යනවා. ඔයා බලා ගන්න හරියටම. හොඳේ. දැන් මේකේ සාධක හොයන්න කිව්වොත් ඔයාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම දෙකටම පොදු පදය එළියට ගන්න. පොදු සාධක එළියට ගන්න. ගත්තට පස්සේ 2x තමයි අපිට පොදු සාධකය. මේකෙන් 2x ගත්තට පස්සේ x එකක් ඉතුරු වෙනවා පුතේ. ඍණ 6x වලින් 2x එළියට ගත්තට පස්සේ 3 ඉතුරු වෙනවා. මේ සාධක ගාන ඔච්චරයි. අපි බලන්න මේ දෙවෙනි ගාන. මම ගන්නවා x වර්ගය ධන 7x ධන 10යි කියලා. මේකේ සාධක හොයන්න යනකොට ඔයාට පුතේ මෙන්න මෙහෙම වැඩක් කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි මෙන්න මේ 7x කියන එක්කෙනාව දෙකට කඩලා දාන්න ඕනේ. කොහොමද මේ දෙකට කඩන්නේ? මේ බලන්න මම කරනවා මෙන්න මෙහෙම වැඩක්. ධන 7x වෙන්නත් ඕනේ. මෙතන ಗುಣ කරාම 10 එන්නත් ඕනේ. එකතු කරාම ධන 7 වෙන්න ඕනේ. ಗುಣ කරාම ධන 10 වෙන්න ඕනේ. ಗುಣ කරාම එකතු කරාම. එතකොට ಗುಣ කරාම 10 එන්න ඕනේ නම් පුතේ අපි 10ට සාධක හොයමු. 10 හැදෙන්නේ කොහොමද? 10 වරක් 1. එහෙම නැත්නම් 5 වරක් 2. 10 වරක් 1 කිව්වහම 10 හැදෙනවා. හැබැයි 10යි 1යි එකතු වුනහම 7 හැදෙන්නේ නැහැ. 5යි 2යි ගුණ වුනහම 10 හැදෙනවා. ඒ වගේම 5යි 2යි එකතු වුනහම 7 හැදෙනවා. මේ දෙකම ධන වලින් තියෙන්නේ. මේ 7 ධන නිසා අපි ධන 5යි x ධන 2යි x කියලා දාගන්නවා. එතකොට ධන 5යි x ධන 2යි x ට එකතු වුනහම ධන 7යි x. එහෙමනම් පුතේ 5යි x 2යි x තමයි අපිට මේ 7යි x කඩා ගන්න තියෙන ක්‍රමය. ඔන්න බලන්න x වර්ගය ධන 5යි x ධන 2යි x ධන 10යි. මේ පියවරට එන්න පුළුවන් වුණා කියන්නේ ඔයා ගාන හදාගත්තා වගේ තමයි. එහෙමනම් දැන් මේක වෙන වෙනම මේ කොටසයි වෙන වෙනම හොයන්න සාධක. මේ කොටස ඉස්සෙල්ලම ගන්නවා. මේ දෙකේ x පොදුයි කියලා එළියට ගත්තා. ඉතුරු වෙනවා x ධන මෙතන x ගත්තට පස්සේ 5 ඉතුරු වෙනවා. මේ ධන ඔතනට එනවා. මේ දෙකේ පොදු සාධකයේ හැටියට මම 2 එළියට ගන්නවා. වරහණ ඇතුළේ ඉතුරු වෙනවා. මෙතනින් 2 ගත්තා x. මෙතනින් 10න් මම 10 වරක් 5 වරක් 2නේ 10. එතකොට 2 ගත්තට පස්සේ 5 ඉතුරු වෙනවා. ඒ කියන්නේ 10 බෙදනවා 2කින් 5යි. දැන් ආයෙත් දැන් මේ කොටස් දෙකම දෙකේම තියෙන සාධකය එළියට ගන්න. මොකක්ද මේ දෙකේම තියෙන්නේ? x ධන 5 තියෙනවා. මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. ඒ දෙන්නම එළියට ගත්තා. ඇතුළේ ඉතුරු වෙනවා මේකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ x. මෙන්න මේ ධන එනවා. දැන් මේක බෙදනවා මේකෙන්. මේකට මේක කැපිලා 2 ඉතුරු වෙනවා. ඔන්න සාධක. තුන්වෙනි උදාහරණය හැටියට පුතේ මම ගන්නවා මේ 2x වර්ගය ධන 7x ධන 3යි කියන එක. ඉස්සෙල්ලා අපිට තිබ්බේ නැහැ x වර්ගයට ඉදිරියේ සංඛ්‍යාවක් තිබ්බේ නැහැ. දැන් තියෙනවා. එහෙනම් ඒක කොහොමද හදන්නේ බලමු. ඉස්සෙල්ලාම පුතේ 2යි 3යි ಗುಣ කරගන්න. මම දැන් ඉස්සෙල්ලා කර ක්‍රමයටම ගත්තොත් 7x එන්නත් ඕනේ. ධන 7x එන්නත් ඕනේ. හැබැයි මෙතනදී 2යි 3යි ಗುಣ කරාට පස්සේ 6. ඒක ධන වලින් තියෙන. ඒතර ධන 6. එහෙමනම් පුතේ ಗುಣ කරාම 6 එන්න ඕනේ. එකතු කරාම 7 එන්න ඕනේ. ಗುಣ කරාම 6 එන අංක දෙක බලමු. 6 වරක් 1. අපිට එකපාරෙන්ම හිතන්න පුළුවන් 6යි 1යි 7යි. එහෙනම් උතන එහාට යන්න එපා. කාලය ඉතුරු කරගන්න. එතකොට මේ දෙකම ධන පුතේ. ඇයි මෙතන ධන තියෙන්නේ? ධනයි ධන. ಗುಣ වුණාම ධන වෙනවා. ඒතර එකතු කරද්දිත් ධන තියෙන නිසා අපි ධන 6යි ධන 1යි කියලා දාගන්නවා. හැබැයි x එන්න ඕන. හරිනේ. එමුනම් මේ 7 කඩාගත්තා අපි 6යි 1යි කියන විදිහට. 2x ධන 6x ධන 1x කියන එක මම 1 කියලා දාන්නේ නැහැ. x කියලා දැම්මා. අන්තිමට 3. දැන් මේ දෙකේ පොදු සාධකේ එළියට ගන්න. ඔන්න 2x තියෙනවා පුතේ මෙතනත්. වරහණ ඇතුළේ එනවා 2x වර්ගය බෙදනවා 2x වලින් ඉතුරු වෙනවා x. මේ ධන 3යි 6ix බෙදනවා 2x වලින් ඉතුරු වෙනවා 3. මෙතනදී මේ ධන ගත්තා. මේක ඉදිරියෙන් 1 තියෙනවා. අපි මේ දෙකටම පොදු සාධකයේ හැටියට 1 විතරයි ගන්න පුළුවන්. එහෙමනම් 1x බෙදනවා 1න් x ඉතුරු වෙනවා. ධන
3 බෙදනවා එකෙන්. එතකොට ඉතුරු වෙනවා 3. දැන් මේ දෙක මේකයි දිහා බලලා මේ දෙකේ තියෙන පොදු සාධකය එළියට ගන්න. ওই දෙකටම පොදුයි පුතේ මේ 3යි x ධන 3 x ධන 3 කියන එක. එහෙමනම් එළියට ගත්තා. වරහණ ඇතුළේ ඉතුරු වෙනවා මෙයාව බෙදනවා මම මෙයාගෙන්. ඒතර මෙයාට මෙයා කැපිලා 2x ඉතුරු වෙනවා. මෙතන ධන අකුර එනවා. දැන් මෙයාව මෙයාගෙන් බෙදනවා. ඒතර මෙයාට මෙයා කැපිලා මේ 1 ඉතුරු වෙනවා. ඔන්න ඔච්චරයි පුතේ මේකේ සාධක. එහෙමනම් මං හිතනවා සාධක ක්‍රමය ඔයාලට තේරෙන්නේ නැති කියලා ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.